ආයුබෝවන්. මිනිසෙක්ගේ බඩගින්නක් නිවනවා කියන එක කොච්චර ලොකු වෙනක්ද? ඉතින් අද SL YouTube අපි කතා කරන්නේ Tamanගේ හැකියාවෙන් තවත් මිනිසුන් 100,000 ගණනකගේ බඩගින්න නිවන්න මහන්සි වුණු මහත්මයෙකු පිළිබඳ. ඊට කලින් ඔයා තාමත් අපේ SL YouTube පවුලේ සමාජිකයෙක් නෙවෙයිද? එහෙනම් දැන්ම අපේ පවුලට එකතු වෙන්න අපිව subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එකත් click කරලම එන්න. කවුද මේ අපි අද කතා කරන කොස් මාමා? බලන්න ඔයා මේ නම කලින් අහලා තියෙනවද කියලා. ආතර් VDS. එහෙමත් නැත්නම් ආතර් වින්සන්ට් ඩීඑස්. මොහු වර්ෂ 1886 පෙබරවාරි 10 වන දින පානදුරේදී උපත ලැබූ අය. මොහුගේ පියා වතු හිමියෙක් වූ පී ජෙරමියාස් ඩීඑස් වන අතර සෙලස්ටිනා රුඩ්රිගෝ නම් දානපති කාන්තාව මොහුගේ මව වුණා. අපට හුරුපුරුදු කොස් මාමා සිය මූලික අධ්‍යාපනය පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන්ද ද්විතීක අධ්‍යාපනය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන්ද ලබා ගත්තා. පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු තම පියාගේ අභාවයෙන් පසුව මෙතුමා පවුලේ වතු ව්‍යාපාරය භාරගනු ලැබුවා. ඉන්පසුව ඔහුගේ ප්‍රධාන රැකියාව වූයේ වැවිලි කර්මාන්තය. තම රැකියාව සිදු කරනු ලබන අතර ඔහු ග්‍රේස් සල්ගාදෝ නම් යුවතිය තමන්ගේ භාර්යාව වශයෙන් තෝරාගනු ලැබුවා. පසුකාලීනව මෙම යුවලට දාව දියණියන් 5 දෙනෙකු හා පුතුන් 4 දෙනෙකු උපත ලැබුවා. එකල තිබූ සමාජ මට්ටම අනුව දානපතියෙකු වූ මෙම ආතර් VDS බටහිර ඇඳුම් ඇඳීම වෙනුවට සුදු බැනියම් සහ සුදු රෙදි ඇඳි සිටි අතර සිංහලෙන් ලිවීමට හා අත්සන් කිරීමට මිනිසුන්ට දිරි දෙමින් පෙරමුණ ගත්තා. රටට නිදහස ලැබීමෙන් පසු ජාතික වීරවරයෙකු වූ කොස් මාමා අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතා විසින් ඔහුට පිරිනමන ලද ආණ්ඩුකාර නයිට් පදවිය හා 1957 වර්ෂයේදී ලබා දුන් සෙනට් සභාවේ ආසනයද ප්‍රතික්ෂේප කරන්නට යෙදුණා. ඒ විතරක් නෙවෙයි. රටේ දරුවන්ගේ අධ්‍යාපනයටද මෙතුමා තම දායකත්වය ලබා දුන්නා. විශාකා විද්‍යාලයේ පළමු පාලක මණ්ඩලයේ සමාජිකයෙකු වූ අතර ආනන්ද විද්‍යාලයට තම මූල්‍යමය දායකත්වයද මොහු විසින් ලබා දී තිබුණා. තවද නාලන්දා විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය මොහු විසින් තම දායකත්වය ලබා දුන් පාසල් අතරට ඇතුළත් වෙනවා. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සඳහාද ඔවුන්ගේ ඉඩම් කැබැල්ලක් පරිත්‍යාග කර ඇති බවත් වාර්තා වෙනවා. වෘත්තීමය වශයෙන් වවන්නෙකු වූ ආතර් VDS පසු කාලීනව මිනිසාගේ බඩගින්න නිවීමට බත්ගස එහෙමත් නැත්නම් කොස්ගස මිනිසා අතර ප්‍රචලිත කිරීමට සිතා කොස් පැල මිලියනයක් සිටුවීමේ අරමුණින් 1918 වර්ෂයේ ජුනි 11 වන දින මැලේසියාවේ ජොහාර් සිට කොස් පැල ආනයනය කර පැල හා පැල පැකට් නොමිලේ බෙදා දීමට කටයුතු කරා. ප්‍රධාන ලෙස කොස් පැල බෙදා දීම තම ව්‍යාපාරය කරගත්තද පැපොල්, අඹ, සැපතිල්ලා, දූරියන් හා රන් ඇපල් වැනි වෙනත් පළතුරු පැලද ඔහු විසින් ජනතාව අතර බෙදා දීමට කටයුතු කළා. මේ නිසාම පසුකාලීනව ආතර් VDS කොස් මාමා යන අන්වර්ථ නාමයෙන් සමාජය අතර ප්‍රසිද්ධ වුණා. වැවිලි කර්මාන්තයට, අධ්‍යාපනයට මෙන්ම අමද්‍යප ව්‍යාපාරයටද මහත් සේවයක් කළ කොස් මාමා 1960 වර්ෂයේ ජූලි 31 වන දින මෙලොවින් සදහටම සමුගනු ලැබුවා. ඉතින් මෙවන් චරිතවලින් වර්තමානයේ අපට ගත හැකි ආදර්ශ බොහෝයි. තවත් මෙවැනි වූ වටිනා දේ දැනගන්න දිගටම SL YouTube අපිත් එක්ක රැඳිලා ඉන්න කියන ආදරණීය ඉල්ලීමත් සමගින් අපි අදට නවතිනවා. ඔබට සුබ දවසක්.